ඩොලරය ප්‍රමුඛ විදේශ මුදල් තව දුරටත් පහළ යයිද? කතා කරමු ලංකාවේ දිනපොතෙන් ඔබේ ගැටලු. සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ලංකාවේ දිනපොතත් එක්ක එකතු වෙලා ඉන්න දෙස් විදේශ ඔබ සියලු දෙනාට. විදේශගත ශ්‍රමිකයින් අතරින් බොහෝ දෙනෙක් කතා වෙන දෙයක් තමයි සිංහල අලුත් අවුරුදු සමයේ ලං වෙද්දී ඩොලර් එක තවත් අඩු වෙයිද කියන දේ. ඒ තුලදී ඔබට සඳහන් කරන්න ඕනේ මේ වන විට ඩොලරයේ පවතින තත්ත්වය පිළිබඳව මේ සඳහා ආර්ථික විශ්ලේෂකයින් මෙන්න මෙලෙස ප්‍රකාශ කරනවා මේ දිනවල ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.65ක මට්ටමේ පවතිද්දී ඩොලරයේ විකුණුම් මිලත් රුපියල් 300 සීමාවෙන් පල්ලෙහාට යලිත් ඇවිල්ලා 299.65 මට්ටමට තමයි දැන් වාර්තා වෙන්නේ. මේ සඳහා ප්‍රධාන හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 4 වන ණය සම්පාදනයත් සමග ඉහළ යමින් පැවති ඩොලරයේ ප්‍රමුඛ විදේශ මුදල් වල අගය යලිත් පහළ ආවා. එවැනි තත්වයක් තුල තමයි ආර්ථිකය මේ ආකාරයෙන් නැවතත් රුපියල ශක්තිමත් වෙමින් විදේශ මුදල් වල අගය පහළට ආවේ. නමුත් අද දිනේ වෙන විට අනෙකුත් විදේශ මුදල් වල තත්ත්වය මෙන්න මේ ආකාරයට ඩුබායි ඩිරම් එක 74.73යි ඕස්ට්‍රේලියානු ඩොලරය 180.51යි මේ අගයන් ඔබ ලංකාවට ඇවිල්ලා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ හෝ එළිය වාණිජ්‍ය බැංකු තුලින් විදේශ මුදල් මාරු කළහොත් ඔබට ලැබෙන ආසන්නතම අගය. නමුත් අද දිනේ ඔබ ලංකාවට මුදල් ඔබ ඉන්න රටින් එවුවොත් මේ සඳහන් කරන අගයන්ට වඩා වැඩි අගයක් අනිවාර්යෙන් ලැබෙනවා. බහරේන් දිනාර එක 690.73යි, කැනඩියන් ඩොලරය 201.21යි, ස්විස් ෆ්‍රැන්ක් එක 309.61යි, චයිනීස් රෙන්බින්බි එක 37.72ක් වෙද්දී යුරෝ එක 310.7යි, බ්‍රිතාන්‍ය පවුම 372.24යි, හොංකොං ඩොලර් එක 35.53යි, ඉන්දියන් රුපියල් එක 3.13යි, ජෝර්දාන් දිනාර එක 385.41යි, ජපාන් යෙන් එක 1.93යි, ක්‍රෝ එකක් දැන් 7.19 මට්ටමින් තියෙන්නේ. ඒ වගේම කුවේට් දිනාර එක විදේශගත අම්මාවරුන්ගෙන් බහුතරයක් ඉන්න රට ඔබට අද දිනේ රුපියල් 870.39ක මුදලක් තමයි ලංකාව තුලින් ලබා ගන්න පුළුවන්. මැලේසියන් රිජිට් එක 62.88ක් වෙද්දී නිව්සීලන්ත ඩොලර් එක 162.97යි, ඕමාන් රියාල් එක 729.73යි, කටාර් රියලේ සාමාන්‍යයෙන් 63.13ක් උනත් ඔබ ගේන කොලේ අගේ වැඩි වෙද්දී ලංකාවට මීට වඩා වැඩි අගයක් ගන්න පුළුවන්. සෞදි රියාල් එක 71.50යි. ඒ වගේම සිංගප්පූරු ඩොලර් එක 213.44ක් වෙද්දී තායි බාත් එක 8.57යි. ඊශ්‍රායල් ෂේකල් එක දැන් රුපියල් 81 මට්ටමින් තමයි ලංකාව තුල ගැනුම් මිල සටහන් වෙන්නේ. එවැනි තත්වයක් තුල සිංහල අලුත් අවුරුදු සමයේ වෙද්දී ඩොලරය ඉහළ යයිද කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා විදේශගත ගෘහ සේවීන් අම්මාවරු. ඇත්තටම පවතින ආර්ථික දත්ත විශ්ලේෂණය කරද්දී ආර්ථික විශ්ලේෂකයින් ප්‍රකාශ කරන්නේ අලුත් අවුරුදු සමයත් සමග ආනයන සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමක්, අපනයන සඳහා ඇති ඉල්ලුම සාපේක්ෂව අඩුවීමත් මත ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ ගිහිල්ලා අනිවාර්යෙන් මාර්තු අග වෙද්දී නැවතත් ඩොලර් එක 300 සීමාවෙන් ඔබට ඉහළ යයි කියලා තමයි උන් සඳහන් කරන්නේ. ඒ තුලදී ගැනුම් මිල ඩොලරයේ ගැනුම් මිලත් රුපියල් 295 සීමාවෙන් ඉක්මට ගිහිල්ලා රුපියල් 300 මට්ටමට ආසන්න වෙයි කියලා තමයි උන් සඳහන් කරන්නේ. ඔන්න ඔයයි ඔබේ ගැටලුවට පිළිතුර. අද දිනේ සිට ඉදිරි දිනවල දිනපතා විනිමය අනුපාතයේ හැසිරීම අධ්‍යයනය කරමු. ඒ තුලින් අපිට දැනගන්න හැකි වෙනවා ඉදිරි සති දෙක තුනදී ඔබේ විදේශ මුදලට කුමක් වෙයිද කියන දේ. ඒ වගේම සමගන්න කලින් පුංචි ඉල්ලීමක් කරනවා. තාමත් ලංකාවේ දිනපොත සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. විදේශගත ඔබේ ගැටලු කතා කරන, ඒ වගේම ලංකාවෙන් එතර සිහිනය සබෑ කරගන්න ඔබට අවශ්‍ය තොරතුරු සපයන ඔබේම නාලිකාව ලංකාවේ දිනපොත යලිත් හෙට දිනේ හමු විසිරුවකට ජයෙන් ජය.